පෙරදෙනිය කැම්පස් එකේ එක්සිබිෂන් එකට යන ගමන් ඉන්නේ මේ ඒක නම නම් තියෙන්නේ X කියලා තියෙන්නේ 2025 එතකොට මේක මේ ෂෝට් කරලා තියෙන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එකෙන් කරන්නේ ඒ නිසා තමයි ඉන් කියලා දාලා තියෙන්නේ අපි ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා මං විතරයි අද ඉන්නේ වෙන කවුරුත් නැහැ තනියම යන්නේ බලමු අපි ගිහලා දැන් හවස් වෙලා තියෙන්නේ කොහොමද තියෙද්ද දැන් බලමු සම්බන්ධ වෙන්න ඉන්න කියලා Artificial intelligence is a very popular topic in today's society. Understanding how to use AI effectively for the development of human civilization is an important subject for discussion. We warmly invite you to join this session. හදා ගන්න ඕනේ මොන වගේ ෆෝටෝස්ද දෙන්න ඕනේ කියලා රිසර්ච් කරලා හොයාගන්න. එතකොට අපි මේ වගේ ලයිට් මැටීරියල් එකක් ගත්තම මේක අපිට අවශ්‍ය ආකාරයට ගමන්න දිගයින්ට මේක ෆ්ලෙක්සිබල්. ඒ නිසා මේ වගේ මැටීරියල්ස් අපිට හදා ගන්න ස්ට්‍රක්චර්ස් වෙයි අපිට සැටලයිට් සෝලර් පැනල් එකක් ගොඩක් හදා ගන්න පුළුවන්. That's right. Yeah, ඒක බලන්නේ මොකද ලොකු ගොඩාක් ඒවා දුන්නට ඒක වැඩි වෙලා වතුර දැන්නේ නැහැ. කෙලින්ම උඩට ඇවිල්ලා වයිබෝයින් ඩ්‍රස් වෙලා යනවා. මෙතන ඒවා මෙහෙම ගිහින් මේ පාත් එකක යනවා. ඒක බොස් හැදෙනවා. මේක තමයි එක්කොට ගිය වෙනවනේ. ඒතකොට මේක කෙලින්ම වැඩි වෙලා වතුර දැන්දිලා තියෙනවා. මට බව ගොඩාක් කියලා දැන්දිලා තියෙනවා. ඒනවා ඒක ලොකු ඒරියා එකක් ඇතුළේ දැස් යනවා. ඔක්සිජන් එකක් තියෙනවා. මොකද පිළිසෙත් වෙනවා. මාළු මේකද ඇග්‍රිකල්චර් එක නැත්නම් නෑ ඇග්‍රිකල්චර් මැපින් වලට ගන්න.
image එකක් තියෙනවනම් කොහොමද අඳුරගන්නේ කියලා තමයි බලන්නේ. මේකදී අපි කන්සිඩර් කරන්නේ natural frequency කියන concept එක. ඕනෑම ප්‍රත්‍යයකට frequency තමයි යගේ natural frequency කියලා කියන්නේ. ඒ natural frequency එක යාට ආවේනික දෙයක්. ඒ natural frequency එක වෙනස් වෙන සාධක දෙකක් ඉන්න විතරයි. පළවෙනි එක තමයි මෙයාගේ mass එක. දෙවෙනි එකට අපි කියනවා stiffness එක කියලා. stiffness කියලා කියන්නේ ඔතන අහලා දෙනකොට කොච්චර ශක්තියකට දාලා දරා ගන්න පුළුවන්ද වගේ අදහසක්. hardness එක කියලා කියන්නේ hardness එකට ලඟ යන අදහසක්. මේකේ කොයි හරි ටෙම්පරේචර් එකක් වුණොත් ඔය stiffness එක කියන දේ වෙනස් වෙනවා. හරිද? stiffness එක වෙනස් වෙනවා කියන අනිවාර්යයෙන් දෙකින්ද ඒකම තරම් නෑබුවත් අපිට දෙක හිතුණා මේ විදිහට මෙයාගේ ටෙම්පරේචර් තියෙනවා කියලා. චෙක් කරලා බලනවා. මේ චෙක් කරපුවාම මේ විදිහට natural frequency අපි එතන හොයනවානේ. ඒ natural frequency එක සංසන්දනය කරනවා. අන්ඩැමේජ් අවස්ථාවේ මෙයාගේ තියෙන ඕන natural frequency එකත් එක්ක. කියන්නේ ඇක්චුවලි මෙයාගේ තියෙන ඕන natural frequency එක තියෙනවා. ඒත් එක්ක අපි සංසන්දනය කරනවා. ඒතර අපි බලපුවාම අපි එකයි ඇක්චුවලි තියෙන ඕන එකයි එකම අගයක් කියන්නේ ඒකේ දෙන්න මෙයාගේ ඩැමේජ් එකක් නැහැ කියන්නේ. හැබැයි ඒ දෙන්න අගයක් එකක් ඒකේ දෙන්නම තමයි ඔය හරි මේක අනිවාර්යෙන් ඩැමේජ් එකක් තියෙනවා කියන්නේ. ඒක තමයි concept එක. ඒතර අපිට හොයාගන්න විදියක් තියෙනවා. ධර්ම තියෙන natural frequency එක. ඒක තමයි මේක පාවිච්චි කරන්නේ. මෙයා පීපු මෙයා පර්සන් ටෙක්ස් ඇසිස්ටන්ට් රොබෝට් කෙනෙක්. මේක උඩ තියලා පාවිච්චි කරන් පුණා රොබෝ කෙනෙක්. මේක අපි මේන්ලි හදලා තියෙන්නේ ඉමෝෂනලි සපෝට් එකක් දෙන්න. ඒ කියන්නේ පණියම ඉන්න නැත්නම් පාළුවෙන් ඉන්න කවුරුත් කතා කරන්න කවුරුත් නැති නැත්නම් ස්ට්‍රෙස් එක තියෙන එක්කෙනෙකුට පණියෙන් වැඩ කරන්න. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. මේක මේන්ලි අපි ඉමෝෂනල් සපෝට් එකක් දෙන්න හදලා තියෙන්නේ. ඇප් එකක් තියෙනවා. ඇප් එකෙන් අපිට යූසර් account එක හදාගන්න පුළුවන් Wi-Fi ඔක්කොම configure කරලා account එක හදාගෙන QR එක generate කරගන්න පුළුවන්. QR එක generate කරගත්තට පස්සේ අපි ඒ QR එක මෙයාට පෙන්වුවාට පස්සේ මෙයා configure කරගන්න පුළුවන් Wi-Fi වලට ඒ user එක set up කරගන්න පුළුවන්. ඒ set up කරගත්තාට පස්සේ මුලින්ම මෙයා trigger කරන්න high beep කියනවා. high beep කියනවා තමයි මෙයා trigger වෙන්නේ. trigger වුණාට පස්සේ මෙයා කැමරා එකෙන් බලනවා මේ user මොකද ඉන්නේ කියලා. යූසර්ම නම් තමයි මේ රෙස්පොන්ස් කරන්නේ. ඒ වගේම ඉමෝෂන් එකක් බලනවා කැමරා එකේ ඉමෝෂන් එකක් බලලා ඉමෝෂන් එක අනුව එයා රියැක්ට් කරනවා. ඒ වගේම අපි Gemini AI පාවිච්චි කරලා තියෙනවා. එතකොට AI වලින් අහන්න පුළුවන් මොන ප්‍රශ්න මෙයාගෙන් අහුවම මෙයා උත්තර දෙනවා. ඒ වගේම සින්දු ඕනනම් අපිට කැමති සින්දුවක් ප්ලේ කරන්න එහෙම පුළුවන් ටාස්ක් රිමයින්ඩර් සෙට් කරන්න පුළුවන් ඇප් එකේ ඇඩ් කරාට පස්සේ මෙයා ඒ ටයිම් එකේ ඉඳන් මෙයා ඒක රිමයින්ඩ් කරනවා. ඒ වගේම දැන් ගෙදරක මේක කාමරේක අරගෙන කාමරේක තියෙනවනම් අපිට ඊට ඩිවයිස් කමියුනිකේෂන් එකක් තියෙනවා සේම් Wi-Fi through අපිට අර
එහා කාමරේ ඉන්න කෙනාට මෙසේජ් එකක් යවන්න පුළුවන් මෙහා හරහා. ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේම මෙයා ෆේස් ට්‍රැකින් ඔප්ෂන් එකක් තියෙනවා. ෆේස් ට්‍රැකින් එකේ හැමතිස්සෙම මෙයා යූසර් දිහා බලන් ඉන්නේ. ඒ ඔප්ෂන්ස් තියෙනවා. ඒ ටික තමයි. මේ ඇලර්ට් කරන හැබැයි සමහර කල්කට සයිට් නොයිස් වැඩි එතකොට සමහරට ඒන ඇලර්ට් එක ඇහෙන්නේ නැති වෙනවා. ඒ හින්දා මේ LED එකක් දාලා තියෙනවා. එයාව ඩිස්ට්‍රැක්ට් වෙලා එතන ඇලර්ට් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන තව SOS බටන් එකක් තියෙනවා. එතන මේක ප්‍රෙස් කරේ ගමන් තමයි අර ඉමර්ජන්සි ඇලර්ට් එක යන්නේ. ෆික්ස් කරන්න නෙමෙයි අපි දැනට හදලා දෙන්නේ මේ පැත්තට කෝඩ් කරන්න කියන්නේ කෝඩ් කරනවා කියන්නේ බෙල්ලොක් වලින් තමයි කෝඩ් කරන්නේ. ඒතර මේ print එක අපි define කරන්න පුළුවන් input මොනවද output මොනවද. අපිට LED එකක් දෙන්න පුළුවන් output එකක් දෙන්න. ඒතර අපිට 00 දුන්නා මොකද වෙන්නේ? LED එක off වෙන්නේ. 10 දුන්නත් ඒත් off 11 දුන්නත් on වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට අපිට hardware level කෝඩ් කරලා මේකට දාන්න පුළුවන්. ඒතර අපිට ඕනෙම design එක කියන්නේ gate එකක් කියන සල්ලම ගන්න. ඒතර CP එකක් ගත්තොත් gate ඔගේ ගොඩකින් හැදලා තියෙන්නේ. මේකට දාලා අපිට අදාළ ඩිසයින් එක චෙක් කරන්න පුළුවන් හරියට වැඩ වෙනවද නැද්ද. ඒතර ඒක තමයි මේ බෝඩ් යූස් කරන්නේ. ඒත් දැන් යන රිසර්ච් එක තමයි නියුරෝමෝෆික් කම්පියුටිං කියන්නේ. ඒතර ඒකේ වෙන්නේ මොකද්ද? අපේ බ්‍රේන් එක මොකක්ද ටාස්ක් එකක් කරද්දී හැම කොටසක්ම ඇක්ටිව් වෙන්නේ නැහැ. අපිට ඕනේ ටික විතරයි ඇක්ටිව් වෙන්නේ. එතකොට හැබැයි කම්පියුටර් එකක් ඔන් කරලා මොකද වෙන්නේ? හැම කොටසයකටම පවර් එක ගිහින් ඇක්ටිව් වෙනවා. ඒතර එතනින් එනර්ජි එක මොකද වෙන්නේ? වේස්ට් වෙනවා. ඒතර අපි දැන් මොඩල් එකක් හදලා තියෙනවා චිප් එකක් ඩිසයින් කරලා තියෙනවා ඒකත් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කියන හાર્ඩ්වෙයාර් ලෙවලේ කෝඩ් කරලා තියෙනවා. ඒතර මේ කෝඩ් මේකට දාලා ටෙස්ට් කරලා තියෙනවා. ඒතර එතන කරන්නේ අර බ්‍රේන් එක වැඩ කරනවා කියම මොඩල් එකක් අපි හදලා තියෙනවා චිප් එක. ඒතර එතන මොකක් හරි අපි ටාස්ක් එකක් කරද්දී අර චිප් එකේ අර කම්පියුටර් එකේ ඕනි පාර්ට් එක විතරක් ඇක්ටිව් කරනවා. ඒතර එතනින් අපිට එනර්ජි එක මොකද කරන්නේ තියෙන්නේ? ඉතුරු කරගන්න. කොහොමද නෑන පොඩට පොඩට අයින් කරලා අපි තියනවා. ලේස් එකක්. ලේස් එකක් තියලා අපිට ලේස් කඩින් කරනවා. එතකොට අපිට නියමන්ති පෑන් කරලා ආවද නැද්ද? නියමන්ති පෑනක් කරලා වීදුරු කොහොමද? එනවා. එතකොට අපි ඩයමන්ඩ් සම්බන්ධ. නියමන්ති ගමන. ඒ වගේ නෑ වීදුරු කොහොමද? අපි දැන් මොකද පොඩ්ඩක් කම්ප්ලම් කරන්නේ නැහැ. ඔයාලා ඉමේජ් ප්‍රොසෙසින් එකක් කරලා ඉමේජ් ප්‍රොසෙසින් එකක් කරලා මේ ප්‍රොසෙසින් එක ඉන්දුර සරල කරලා දෙන්නේ. අනවශ්‍ය කිසි අයින් කරලා ඉන්දුර සරල කරලා. අපි කරන්නේ ඉන්දුර එක කම්ප්ලම් මේ විදිහට ඒක සරල කරලා G code. G code කියන්නේ කන්වෙන්ෂන් එක. G code කියන්නේ මේ පෑඩ මූව් වෙන කොහොමද කියන ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි කියන්නේ. ඒ පෑඩ එකකින් මෙතන යන කියන එක තමයි G code කියන්නේ. G code කියන්නේ මැෂින් එක උදව් මැෂින් එකට මෙයාගේ රූපాన్ని පුළුවන්. මැෂින් එක ඇතුලේ තියෙන මෙන්න වගේ බෝඩ් එකක් තමයි තියෙන්නේ. ආඩිනෝ කියන බෝඩ් එකක් තමයි තියෙන්නේ. මේ ආඩිනෝ උන කියන්නේ සාමාන්‍ය හිතන්න පොඩි කම්පියුටර් එක කියලා. මේක පොඩි කම්පියුටර්. මේ පොඩි කම්පියුටර් එක යන්නවල පාර පියවරෙන් පියවර කියලා. එහෙනම් මේ මැෂින් එක වැඩි වෙනවා. අන්තිමට ඒක මේ මැෂින් එක
කොච්චර විතරයි යූස් වෙන්නේ කියන්නේ මොනවාරි වැඩි ටාස්ක් කරලා කොච්චර විතරයි යූස් වෙන්නේ මොනසෙක් ඇත්තම නෑ වගේ තමයි එතකොට ඔන්න ඒ වගේ තැන්වලදී මේ බොක්ස් එකට වැඩ කරනවා කියන්නේ ෂේප් පැත්තෙන් ෂේප් පැත්තෙන් අනේ ෂේප් රිලැක්සේෂන් පාර්ට් එක කරන්නේ එන්නේ ඔබ්ස්ටකල් පාර්ට්ස් වල හදලා ස්මෝල් තමයි අනිවාර්යෙන් ටික කරලා දෙන්නේ මේකේ අතරම ඇප්ලිකේෂන් එකක් දෙකක් කියන අපේ ගොඩක් දේවල් වලට ඒක යූස් කරන මේ ටෙක්නොලොජි එක සමහර ෆාමින් වගේ දෙයකට ප්‍රැක්ටිසස් ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆාමින් වලට රෙස්කියු ටීම් එක කරේ භූමිකම් පාඩම් වලදී මේ සිට යන බැරි දැන් තියෙන මෙන්න මේ වගේ රොබොට්ස් ටීම් එක යූස් කරනවා. ඒ වගේ තමයි ආර්මි එක ක්‍රියේට් කරන ටෙක්නොලොජි එක. මොකද අතරම රෙස්කියු ටීම් එක තමයි ආර්මි එක දෙරේ වෙන මොනවද තමයි දැන් අපි ෆෝර්ස් 500ක් වගේ යූස් කරන ෆීල්ඩ් එක ඔබ කරන ප්‍රශ්න තියෙනවා මෙන්න මෙයා මෙන්න වගේ සෙට් එකක මෙයා ටීම් එක කනෙක්ෂන් එක ලොස් වෙනවා. මෙයා කරන්නේ මෙයාලගේ ඇතුලේ මාස්ටර් කෙනෙක් දාගන්න. මාස්ටර් කෙනෙක් දාගන්න කියන්නේ මෙයා Wi-Fi coverage එක තමයි කරන්නේ. ඒකට Wi-Fi coverage එක වගේ එකක් තියෙනවා. එයාලා එයා ටාස්ක් එක කන්ටිනියු කරනවා. අනිත් තමයි කරන්නේ මේ ඉස්සර ඒ ටෙක්නොලොජි එක ඉවර කරලා දෙන්නේ. ඒකම ප්‍රෙඩික්ෂන් එකදී අර කරනවා. හැකර්ස් ක්ලබ් ඒකනේ කල්ලි ගන්නවා සිංගප්පූරුවේ කම්පිටිෂන් එකක් තිබ්බා. ඒ කම්පිටිෂන් එක තමයි හැදුවේ. දැන් ඒකට මේකේ නම් අපිට තිබ්බ ටාස්ක් එකක් තමයි සාමාන්‍යයෙන් අපි මේක ප්ලේස් කරාට පස්සේ අන්ඩර්වෝටර් ගේට් එකක් තිබ්බට පස්සේ ඒ ගේට් එක හොයාගෙන නැවිගේට් කරගෙන යන්න ඕනේ. දැන් මේ වගේ සාමාන්‍ය අපි පූල් එකේ මේක දැම්මට පස්සේ මෙයාම මේක නැවිගේට් කරගෙන යන්න ඕනේ. කොච්චර ඩීප් කරනවද? මේක නැහැදී මේ සාමාන්‍ය මීටර් 3ක් වගේ. සාමාන්‍ය 3යි මිලියන් මේ 5000ක බැටරියක් තියෙනවා. සම්පෑනයක් වගේ ඉස්සෙල්සේ බලන්න පුළුවන්. රෙපෙයාර් රිපෝට් වගේ එහෙම නෑ ඒ කම්පිටිෂන් එකට බේස් කරලාම ඇදුවේ. අපි චෙක් කරන්න දෙකයි නේ. ඔව් ඔව්. අපි මේකේ කැමරා එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ මෙට්‍රෝ සිම් වලින් තමයි අර ගේට් එකේ තියෙන දේ හොයාගන්නේ. මේක හොයාගෙන ආරිනෝ බෝඩ් එකකින් මේ තියෙන ක්ලස්ටර්ස් හදලා දෙනවා. වේව් සෙම දෙන්නේ කොහොමද දෙන්නේ? නෑ පූල් එකේ අපි මේව කරේ වේව්ස් ආවත් පූල් වුණා කොහොමද දෙන්නේ? එක්කම මොකද්ද? හෙඩ්ස් එකේ මොකද්ද දෙන්නේ? මේකේ මේක ඉස්සරහා කැමරාව තියෙනවා. ඒ කැමරාවෙන් ෆෝටෝ වගේ අරගෙන ඒක තමයි ඩිකෝඩ් කරගන්න. ඒක තමයි මුලක් වෙන්නේ. මේක අපි කරන්නේ ඒක තමයි සෙන්සර් එකක් තියෙනවා. මේ පෙරයි ඩයිවර්ස් කෝඩ් එකේ. ආ. ඒක ස්ලෝලි ගේට් එකේ
තියෙන ඔක්කොම පාවිච්චි කරලා යනවා. ඒක gesture controlling robot car එක. gesture controlling robot car එක. අතන වෙන්නේ මේ සර්කිට් සිස්ටම් එක අපි මේ වගේ ග්ලව් එකකට දාගෙන ඒක අපි අතට දාගෙන අපේ අත මේ විදිහට රොටේට් කරන ගමන් මේක ඉස්සරහට පස්සට වමට දකුණට හරවන්න පුළුවන්. පුළුවන් අපේ ඔක්සිජන් එකක් නැතනකින් අරගෙන තව දැනට කියලා කියන්න ඕනේ. ඒකත් මේකම තමයි ස්විච් එකකින් සෙට් කරලා තියෙන්නේ. මේ උඩින් තියෙන කැමරා එක. මේ කැමරා එකෙන් මේ රොබෝ යන තැන අනුව මේ කැමරා විෂන් එක අරගෙන අපිට වෙනම මොනිටර් එකකින් බලා ගන්න පුළුවන්. මේ ඔප්ෂන් තුන මේ කාර් එකේ තියෙන්නේ සහ මේ කාර් එක කරවන්න බව කියන මේකේ සාමාන්‍ය කාර් එකක ඇක්සල් එකකින් ඉස්සරහ රෝඩ් එක කරගෙන එක නෙවෙයි මේ රෝඩ් දෙපැත්තට අරගෙන. රෝඩ් දෙපැත්තට අරගෙන තමයි මේක හරින්නේ ඕකට තමයි. වැඩ කරන්නේ මෙන්න මේ ඔව් වැඩ කරන්නේ මෙන්න මේ රෝදද? මේ රෝද වල කියන්නේ මෙතන ආවෝ ඒකෙන් පුළුවන් අතරම සයිඩ් කරන්න. හරියනකොට අපතර සයිඩ් කරන්න පුළුවන්. මෙන්න මේ තියෙන ගෑලි. ඔව් හරියට ෆ්‍රේම් එකේ වෙනවා නම් ඒ වෙලාවෙම රියල් ටයිම්
හරියට ඉස්සරහ පාස් එකේ ඉන්නා දැක්කම මේ බස් එක වදිනවා. එතකොට අර ඩ්‍රයිවර්ස්ලා අලියව දකින්න කලින් ඕනින් එකක් දෙන එක තමයි කරන්නේ. ඉක්මනට බ්‍රේක් එක ගහලා නවත්ත ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනින් එක කලින් ඕනින් එකක් දෙනවා කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව හදපු සිස්ටම් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ සිස්ටම් එක මේ ළඟදී කරන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්. මේකේ විශ්ලේ මේකේ තියෙන අල්ට්‍රාසොනික් ට්‍රාන්ස්ලේටර්. අල්ට්‍රාසොනික් වලින් යන්නේ අපිට ඇහෙන්නේ නැති රේන්ජ් එකේ උඩ ෆ්‍රීකවන්සි වල කලින්. හැබැයි අලිට ඒක ඇහෙන්නේ නැහැ. අලිට ඇහෙන්නේ 16000 වගේ ෆ්‍රීකවන්සි එක. අපිට 20000 වගේ නේද කියනන්නේ මිනිස්සු. හැබැයි මේකෙන් අපි කරන්නේ මීමැස්සොන්ගේ සද්ද වගේ අලි කැමති නැති සද්දේ හරි අලි බය වෙන විදිහේ සවුන්ඩ් එකක් අරගෙන ඒක මොඩියුලේට් කරනවා. මොඩියුලේට් කරනවා කියන්නේ රේඩියෝ ට්‍රාන්ස්මිෂන් වගේ අර ෆ්‍රීකවන්සි එකට යවනවා. යවලා මේක ට්‍රාන්ස්මිට් කරනවා. ඒකට ඊට කරන්නේ හේතුව තමයි මේ ෂේප් එකයි අල්ට්‍රාසොනික් වේව්ස් වැඩ කරන විදිහ එක මෙයා ටිකක් ලේස් එකක් කරනවා. මේක තමයි සද්ද යන්නේ. ඒතකොට අපිට මේක සවුන්ඩ් ගන්න නැතුව ඉතින් ඕන පැත්තට හරවලා අලියෙක් කෙලවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේකෙන් වෙන දේ තමයි දැන් අපි මෙතන ඔක්කොම ඉන්නකොට මගේ පැත්තට ඩිරෙක්ට් කරලා ඇවිල්ලා මේක එක දැම්මොත් මට තමයි සවුන්ඩ් එක ඇහෙන්නේ. මට ඉන්ඩිරෙක්ට් ඇහෙන්නේ නැහැ. එතකොට දැන් අලි ඉන්නානම් ගහක් ගාවා වගේ අපි ඒ ගහට ඩිරෙක්ට් කරලා සවුන්ඩ් එක යවනවා. ගහේ වැදිරෙන එක තමයි අලියට ඇහෙන්නේ. යාට කෙලින්ම ඇහෙන්නේ නැහැ. Receiver can understand what's the message. So these satellites send unlimited. So anyone can Everything record is, and anyone see can- what's in the inside it. So these images ඊළඟට සිලෙක්ට් කරගන්න. හරි. ඒක ඔප්ෂන් පොයින්ට් එකෙන් ඊළඟට අපි යනවා. අපිට මොකක් හරි කෙනෙක්ට මේක බයි කරන්න ඕන නම් යූසර් කෙනෙක් ඉන්නවා නම් මේකට එන්න එයාට පුළුවන් සෝලා ස්ටෝරේජ් එකකට තියාගෙන යන්න වින්ඩෝ එක හයිබ්‍රිඩ් එකකට යන්න කියන එක සහ එයාගේ බජට් එක මෙතන ඉන්පුට් ගන්න පුළුවන්. දැන් මේකට යන කොස්ට් එක එයාගේ අතේ තියෙන බජට් එක තමයි අපි ඉන්පුට් ගන්න දාලා. ඒක දාලා එතකොට කොච්චර ඉන්ස්ටොලේෂන් එකක් කරන්න පුළුවන්ද මේ අර බජට් එකක් එක්ක කිලෝවොට් කියන ඉන්ස්ටොලේෂන් එකක් කරන්න පුළුවන්ද ඊට පස්සේ නැත්නම් වින් පවර් ජෙනරේෂන් එක එතකොට කොච්චර අර අපි ගෙදර පාවිච්චි කරන යුනිට්ස් කීයක් ජෙනරේට් කරන්න පුළුවන්ද වින් වලින් සෝලර් වලින් කොච්චරක් පුළුවන්ද කියන එක එතනින් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන අර විශේෂත්වය තමයි සෝලර් එකයි වින් එකයි දෙකටම එකට එකතු කරාට පස්සේ මෙයාලට දැන් සාමාන්‍යයෙන් මේ සෝලර් පැනල්ස් වලට නිකම් ඉන්ස්ටෝල් කරාට පස්සේ එයාලට කයිනටික් එනර්ජි ගබඩා කරගන්න තියාගන්න බෑනේ. සාමාන්‍ය අපි ගන්න ජල විදුලි බලාගාරයක් වේවා නොරොච්චෝලේ වේවා ඊට පස්සේ මේ වින්ඩ් ටර්බයින් එකක් එක්ක තියෙන කැමරට් නැත්නම් සින්ක්‍රොනස් ජෙනරේටර් එකක් වේවා එයාලට පුළුවන් කයිනටික් එනර්ජි ගබඩා කරගන්න. ඒකෝට මෙයාලට අර කයිනටික් එනර්ජි ඉන්ස්ටෝල් මේ ගබඩා කරන්න ස්ටෝර් කරගන්න බැරි නිසා තමයි නිකන් සෝලා ගැහුවට පස්සේ අර ඒක ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ. හරි. ඒක නිසා තමයි මේ දෙකම එකට එකතු කරලා සිස්ටම් එකක් හැදුවාට පස්සේ අර මේ වින්ඩ් ටර්බයින් කනෙක්ට් වෙලා තියෙනවා ජෙනරේටර් පාර්ට් එකකට. ජෙනරේටර් එකක තියෙනවා ස්පින්නින් මෑස් එකක්. ওই ස්පින්නින් මෑස් එකට පුළුවන් කයිනටික් එනර්ජි එක ගබඩා කරලා අර ඉනර්ෂියා කියන එක ග්‍රිඩ් එකට දෙන්න. ඉනර්ෂියා. එතකොට ඒකයි අර සෝලර් විතරක් ගන්න නැතුව වින්ඩ් එකයි දෙකම එකතු කරපු හයිබ්‍රිඩ් සිස්ටම් එක අවශ්‍යතාවයක් තියෙනවා. outdoor area එකක් තිබ්බොත් සාමාන්‍ය මේ දෙකම එකම ස්ට්‍රෙන්ත් එකකින්
සිග්නල් එක හම් වෙනවා ගොඩක් වෙලාවට. අද මේ වගේ ඉන්ඩෝර් එකේ ගොඩක් ක්‍රවුඩ් එක වැඩි වුණොත් මේකට සිග්නල් එක හම් වෙන්නේ නැතුව යනවා සමහර වෙලාවට. අපි මේකට හම් වෙනවා. ඒතර මේ ෆෝන් නෙට්වර්ක් මේකට generate electricity and now this generate electricity can be used for our home application. So that's the thing in here. Now in here there are some parts called the rotor blade. Now when the wind is hitting the rotor blade, this rotates. Now this rotor blade is connected to the gearbox. This is the gearbox. Okay, this is like in the vehicle system. Yeah, හොඳයි. Automatically rotate now. This is automatically rotate map. Next, this working is map light dependent resistor. This is working map. This is a microprocessor.
වීඩියෝ ආර මම පස්සේ කිව්ද ෆ්ලොප් එක. ඔව් රන්න කීද? යන්නේ එහෙනම් හැමෝටම සුබ දවසක්. අපේ අලුතෙන් වීඩියෝ එකෙන් හම්බෙමු. ඊට වඩා ඉතින් විලෝ පද්ධතියක් කරනවා.